ආරං සාට පරික්කාරං ඉමං බික්ඛං සාට පරික්කාරං බික්ඛු සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්කාරං සාට පරික්කාරං බික්ඛු සංඝස්ස ධේම චිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසේ අතායුවාරෝග්‍ය සංපත්ති සග්ග සංපත්ති මේවච අතෝ නිබ්බාන සංපත්ති මිනාතේ සමිජ්ජතු නිකිල ජන පුණ්ඩරීක වනසර මණ්ඩිතප්පවරාදිත්‍ය ජනතරති බිරගූර මාර තේජාදිරා මග්ග මාතංග කදම්බ කුම්භ සංවේජන පංචවර්ණ රේකාත්‍රයානෝ රංජි ශ්‍රීමත් ශ්‍රීගණ සුගත තථාගත වරධර්ම චක්‍ර ස්වාමී වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සංඝ සතුව බුද්ධ පූජාවන් දාන පූජාවන් පූජා කරවා ගැනීමෙන් ජනිත කරගත්තා වූ සකල විද කුසලානිසංස ධර්මයන් පළමු කොට ලෝක ශාසනය ආරක්ෂා කරන්නා වූ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවියන් කෙරෙහි අනුමෝදන් වනු ලබත්වා. ඒ හැරත් තම තමන් නමින් නැසී මිය පරලොව ගියා වූ සංසාරගත සියලුම ඥාතීන්ටද මෙපින් අනුමෝදන් වීමෙන් නිවන් දක්නා ජාති දක්වා සතර අපායෝපත්ති දුක්ඛයකට නොයිපිද උපදිනා කාලයක් ඇත්තේ වී නම් ජෝතිය ජටිල ධනමිණ්ඩක පූර්ණ වර්ධන කාකවල්්‍යාදී අමිත භෝගී මහා ධන සිටුවරුන්ට සෙයින්ද මහත් වූ ධන සේනා සම්පත් ලැබීමෙන්ද විදුර ගුත්තිල සේනක මහෞෂධාදී ප්‍රශස්ත පඬිවරුන්ට සෙයින් ගම්බීර වූ ප්‍රඥා සම්පත් ලැබීමෙන්ද යම් හේකින් ස්ත්‍රීත්වයේ උපන්නේ වේ නම් සුමනා සුජාතා යසෝදරා බුද්ධ මාතා මහා මායා ආදී දේවී වරුන්ට සෙයින් දූ පුත්දයි රස්න ස්වර්ණාදී සිතූ පැතූ භවභෝග සම්පත් ලැබීමෙන්ද ලද සම්පත් සිස්සේ ප්‍රයෝජන විඳිමින් කල් යවන කල්හි මතුතුම් ලොව බබළුවා බුදු වී වදාරන්නා වූ අනන්ත ශ්‍රී ඇති කල්යාණ මිත්‍ර මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ විසින් දේශනා කොට වදාරන් ලබන්නා වූ දුක්ඛාදී වූ මිහිරිසේ සද්ධර්ම දේශනාවක් අසා දේශනාවගේ කෙළවර සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත් යන සතර මඟ සතර ඵලයට පත්වීමෙන් නිත්‍ය මංගල පරම සුන්දර සාන්ත සුඛප්පනීත පවරතර අමෘතමාම නිවන් සංපත්තිය ලැබේවායි ප්‍රාර්ථනාවන් ඉස්ස සිද්ධ වේවායි සිතාගෙන සාදර භක්තියෙන් චිත්ත පීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය යුතුයි.